ඔයා ගමන් කරන ගුවන් යානය කුණාටුවකට හසු වෙලා ඒක විශාල කැලයකට කඩාගෙන වැටෙනවා. ගුවන් යානයේ ගමන් කරපු අනිත් හැමෝම මිය ගිහිල්ලා ඔයා විතරක් ඉතුරු වෙනවා. ඒ විතරක් නෙවෙයි. කවුරුත් නැති කැලයකට වෙලා ඔයාට දවස් ගාණක් තනියම ඉන්නත් වෙනවා. මේ වගේ දෙයක් ඔයාට වුණොත් ඔයා මොකද කරන්නේ? අද කියන්න යන කතාව අන්න ඒ වගේ භයානක සත්‍ය සිදුවීමක්. 1971 අවුරුද්දේ දෙසැම්බර් 24 වෙනිදා ලන්සා ගුවන් සේවයේ 508 වැනි ගුවන් යානය ලීමා නගරයේ සිට පුකල්පා වෙත පියාසර කරනවා. ඇමසන් වනාන්තරයට ඉහළින් ගමන් කරන අතරමඟදී ගුවන් යානයට විශාල වර්ෂාවක් සහිත කුණාටුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කවුරුත් නොහිතපු විදිහට ගුවන් යානයට අකුණු පහරක් වැදිලා ඒක දෙකට වෙන් වෙලා ඇමසන් වනාන්තරයට කඩාගෙන වැටෙනවා. මේ අදටත් ගුවන් ඉතිහාසයේ විදුලි අකුණු පහරක් හේතුවෙන් සිදු වූ මාරාන්තිකම ගුවන් අනතුරු ලෙස සැලකෙනවා. මෙම අනතුරින් යානයේ සිටි එක් අයෙකු හැරෙන්නට ගමන්ගත් අනෙක් පුද්ගලයන් 92 දෙනාගේම ජීවිත අහිමි වෙනවා. මේ කතාව සිද්ධ වෙන්නේ 1971 අවුරුද්දේ. ජූලියානේ කෝප්ගේ 1954 ඔක්තෝබර් 10 වන දින පේරු රාජ්‍යයේ ලීමා නැමැති නගරයේ උපත ලබනවා. ඇය ජර්මන් විද්‍යාඥයින් දෙදෙනෙකුගේ එකම දියණියයි. ඔවුන් ඇමසන් වනාන්තරයේ විද්‍යාත්මක ශාස්ත්‍ර පරීක්ෂණ කටයුතු කිරීම සඳහා තම යෞවන වියේ සිටි ජූලියානේ දියණියද සමග එහි යාමට තීරණය කරනවා. ඒ සඳහා ඔවුන් පංගුවානා නැමැති ජීව විද්‍යාත්මක පර්යේෂණ මධ්‍යස්ථානයක් ඇමසන්හි ස්ථාපිත කරනවා. ඒ ඇමසන් වනාන්තරයේ පිහිටි සත්ව, කෘමි සහ මත්ස්‍යයන් සම්බන්ධ පර්යේෂණ මධ්‍යස්ථානයක්. පර්යේෂණ මධ්‍යස්ථානය ඔවුන් කලින් ජීවත් වූ පේරු රාජ්‍යයෙන් ඉතා දුරස්ථ ප්‍රදේශයක තිබ්බ නිසා ජූලියානේට වසර කිහිපයක් දුරස්ථ අධ්‍යාපනය ලබා ගැනීමට සිද්ධ වෙනවා. ඇය උසස් පාසල් අධ්‍යාපනය අවසන් කරන තෙක් නැවත ලීමා නගරයට පැමිණිය යුතු බව ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශ කරනවා. ඒ අනුව උසස් පාසල් අධ්‍යාපනය අවසන් කරනතුරු ඇයට ලීමා නගරයේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. 1971 දෙසැම්බර් අවසන් වන විට ජූලියානේ තම පාසල් අධ්‍යාපනය අවසන් කරනවා. ඇයගේ පාසල් උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා ඒ වන විට ඇයගේ මවද ලීමා නගරයට පැමිණ තිබුණා. උත්සවය අවසන් වීමෙන් අනතුරුව මව සහ දියණිය පංගුවානා වෙත ආපසු පියාසර කිරීමට සූදානම් වුණා. ඒ සඳහා ඔවුන්ට ලන්සා ගුවන් සේවයේ දෙසැම්බර් 24 වන දින මධ්‍යහ්නයේ පිටත් වෙන ගුවන් යානයක් සඳහා ටිකට්පත් ලබා ගන්න පුළුවන් වෙනවා. ලන්සා ගුවන් සමාගම කියන්නේ 1963 දී ආරම්භ කරන ලද පේරු වාණිජ ගුවන් සේවාව. කෙසේ නමුත් ඒ වන විටත් මෙම සමාගම ගුවන් ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය නරක ප්‍රතිරූපයක් හිමි කරගෙනයි තිබුණේ. 1966 වර්ෂයේදී ලීමා සිට කුස්කෝ වෙත ගමන් කළ මෙම ගුවන් සමාගමට අයත් ෆ්ලයිට් 101 ගුවන් යානය නියමුවාගේ දෝෂයක් හේතුවෙන් කඳු සහිත ප්‍රදේශයකට කඩාගෙන වැටෙනවා. එම අනතුරෙන් ඒ ගමන්ගත් මගීන් 49 දෙනාම මිය යනවා. එයින් වසර 4කට පස්සේ නැවතත් මෙම ගුවන් සමාගමට අයත් ලන්සා ෆ්ලයිට් 502 යානයේ එන්ජිමක ගිනි ගැනීමක් සිදු වෙනවා. ගුවන් යානයේ වැලි සහිත භූමියකට කඩා වැටි යානයේ සිටි 99 දෙනෙක් සහ භූමියේ සිටි තවත් දෙදෙනෙකු මරණයට පත් වෙනවා. මේට හේතුව ලෙසත් ගුවන් නියමුවාගේ වරදක් සහ එන්ජින් නඩත්තුවේ අඩුපාඩු ලෙස පසුව අනාවරණය වුණා. ලන්සා සමාගමේ මෙම අතීත සිදුවීම් ගැන මහජනතාව දැනුවත්ව සිටි අතර බොහෝ දෙනා විකල්ප ගුවන් යානයක් නොමැති අවස්ථාවක පමණක් ලන්සා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් වෙන් කර ගැනීමට පුරුදු වෙලා හිටියා. ගුවන් සමාගම පිළිබඳව සැකයක් තිබුණත් ජූලියානේ සහ ඇයගේ මව ලන්සා ෆ්ලයිට් 508 සඳහා ටිකට් පතක් වෙන් කළා. ඔවුන් ජෝර්ජ් චාවෙස් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ලොක්හීඩ් L188 ඉලෙක්ට්‍රා ගුවන් යානයට ඇතුළත් වී ඔවුන්ට වෙන් වූ ආසනවල වාඩි වී සිටි අතර සංසුන් ලෙස ගුවන් යානය පියාසර කිරීම ආරම්භ කළා. සාමාන්‍ය ලෙස ගමන ආරම්භ කළත් ගුවන්ගත වී ටික වේලාවකට පසු ගුවන් යානය දැඩි ගිගුරුම් සහිත කුණාටුවකට මුහුණ දී අකුණු පහරකට ලක් වුණා. එම අවස්ථාවේ සිදු වූ දේ පිළිබඳව ජූලියානේ තම අත්දැකීම මෙලෙස විස්තර කළා. මම ජනේලෙන් එළිය බලාගෙන යනකොට ගුවන් යානයේ දකුණු පැත්තේ තටුව මත විශාල ශබ්දයක් සහිතව සුදු පැහැති ආලෝකයක් වැටෙනවා මම දැක්කා. ඒක අකුණක්ද නැත්නම් පිපිරීමක්ද කියලා මට තේරුමක් තිබුණේ නැහැ. ඒ වෙලාවෙ සිද්ධ වෙච්ච හැම දෙයක්ම මිනිත්තු කිහිපයකින් සිදු වුණාද, ඉසෙත් නැතනම් තප්පර කිහිපයකින් සිදු වුණාද කියලා මට හරි හැටි මතකයක් නැහැ. මොකද ඒ වෙලාවේ කාලය ගැන මට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. ඒ ශබ්දයත් කම්පනයත් එක්ක ගුවන් යානයේ ඉදිරිපස නියුමු කුටිය පහළට ඇලවෙලා ගුවන් යානයේ වේගයෙන් පහළට කඩා වැටෙන්නට වුණා. මිනිස්සු බයෙන් කෑගසමින් උදව් ඉල්ලනවා මට මතකයි. ඒ මිනිසුන්ගේ කෑගසන ශබ්දයත් ගුවන් යානයේ එන්ජින් වල ටර්බයින් වල ഘോഷාවත් මගේ කන් පුරවා දැමුවා. ඊට පස්සේ මේ සියලු ශබ්ද අතරින් මගේ අම්මා දැන් හැම දෙයක්ම ඉවරයි කියනවා මට මතකයි. ඊට පස්සේ එක මොහොතකින් මේ සියලු කෑගැසීම් සහ ශබ්ද අවසන් වෙලා නිහඬ බවට පත් වුණා. ටර්බයින් ශබ්දයත් අවසන් වෙලා තිබුණා. ඊට පස්සේ මම S2 ඇරලා වටපිට බලනකොට අම්මා මගේ ගාව හිටියේ නැහැ. ඒත් එක්කම මාව ගුවන් යානයේ ඇතුලේ නැති බවත් මට තේරුණා. ඒ වුණත්
මාව ආසන පටිවලින් තාමත් මගේ ආසනයට හිරවී සිටියා. මම වටපිට බලනකොට මම දැක්කේ මම තනිවම අහසේ පහළට වැටමින් ඉන්නවා. ජූලියානේ කිලෝමීටර් 3ක් පමණ ඉහළ අහසේ සිට සර්පිලාකාරව කැරකෙමින් පොළොව දෙසට පහළට වැටමින් සිටියා. ඒ වන විටත් ඇය සිහියෙන් සිටියද ඇය බිමට වැටෙන්න කලින් සිහිය නැති වී ගොස් තිබුණා. ඇයට සිහිය එන විට ඇය මඩ ගොඩක වැතිර සිටි අතර ගස්වියන් අතරින් අහස හැට දිස්සුණා. ඒ වන විට ඇයගේ උරහිසෙහි අස්තියක් බිඳී ගොස් තිබූ අතර දන හිසද බිඳී ගොස් තිබුණා. එපමණක් නොවේ. දකුණු අතේ ගැඹුරු තුවාලයක් සහිතව තැලීම් කිහිපයක් තිබුණා. එතරම් ඉහළක සිට වැටුණද ඇය තවමත් ජීවත්ව සිටිනු දැකීම ඇයටද අදාහගත නොහැකි වුණා. පුදුම සහගත ලෙස එම අනතුරින් ඇය දිවි බේරාගත්තත් තවමත් ඇයගේ ජීවිතය ආරක්ෂිත වූයේ නැහැ. දැන් ඇය සම්පූර්ණයෙන්ම ඝන කැලෑවක් තුළ අතරමංව ඇත. ඇය දැන් සිටින්නේ මිනිස් ජනාවාස වලින් සෑහෙන දුරක් දුරස්වයි. අනතුර ආරංචි වූ පසු මුදවා ගැනීමේ සහ සෙවුම් හෙලිකොප්ටර් යානා ඉහළ අහසේ ගමන් කරන හඬ ඇයට ඇසුණත් ඝන වනාන්තරය සහ වියනක් මෙන් විහිද තිබූ ගස් නිසා කිසිවෙකුට ඇයව දැකගත නොහැකි වුණා. මින් ඉදිරියටත් ජීවිතය රැක ගැනීමට නම් ඇයට වෙනත් ආරක්ෂිත ස්ථානයක් සොයාගත යුතු බව ඇය දැන සිටියා. ඇය ජලපහරක් සොයාගෙන ඒ දිගේ ගමන් කිරීමට තීරණය කළා. ඒ මිනිසුන් වාසය කරන ජනාවාසයක් ආසන්නයට හෝ මසුන් ඇල්ලිය හැකි නදියක් වෙත සම්බන්ධ වේ යයි කියන අදහසින් ඇය මෙලෙස තීරණය කළා. එම නිසා ජූලියානේ පුරා දින 10ක් මෙලෙස එම ගංගාව දිගේ ගමන් කළා. ඇය මෙලෙස ගන්නියුර දිගේ ගමන් කරන විට සර්පයින් සහ වෙනත් සතුන් පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් සිටියා. ඇය වැලි ඉවුරු මත නිදාගත්තා. ගංගාවෙන්ම ජලය පානය කළා. ඇය ගුවන් යානයේ කඩා වැටුණු ස්ථානයෙන් අවුලාගත් රසකැවිලි පාර්සලයකින් ඇයගේ කුසගින්න නිවාගත්තා. මේ අවස්ථාව වන විටත් ඇයගේ මව ඇතුළු අනිකුත් මගීන්ට කුමක් සිදු වූයේද යන්න පිළිබඳව ඇයට අදහසක් තිබුණේ නැහැ. ගංගාවාසල ගසක එල්ලෙමින් තිබුණු ගුවන් මගීන් තිදෙනෙකුගේ මල සිරුරු 3ක් ඇය දුටුවා. ගිජුලි හිණියන් විසින් එම සිරුරු ආහාරයට ගනිමින් ඉන්නා බව ඇයට දිස්සුණා. එය දැකීමෙන් පසුව ඇයගේ මව ගැන ඇයගේ සිත තුළ තිබුණු කනස්සල්ල තවත් වැඩි වුණා. දින 10ක විඩාබර ගමනකින් පසු ගම් ඉවුරක නැංගුරම් දමා තිබෙන බෝට්ටුවක් ඇය විසින් සොයාගත්තා. ඒ අසල තල්කොළ සෙවිලි කළ ලෑලි ගසන ලද කුඩා ගොඩනැගිල්ලක් ඇය දුටුවා. බෝට්ටුවේ හිමිකරුවන් ඉක්මනින් පැමිණේ යයි සිතා ජූලියානේ විසින් එම කුඩා ගොඩනැගිල්ල තුළට ඇතුළු වුණා. ඒ වන විටත් ඇයගේ උරහිසේ ඇති වූ ගැඹුරු තුවාලයට පණුවන් බෝ වී තිබුණා. ඇය එයට ප්‍රතිකාර කිරීමට උත්සාහ කළා. ඇය කුඩා කාලයේදී නිවසේ සිටි සුරතල් බල්ලාගේ තිබූ එවැනිම තුවාලයකට ඇයගේ පියා බෝමිතල් යොදා සුව කළ ආකාරය ඇයට සිහිපත් වුණා. එම නිසා ඇය නැවතත් ගම් ඉවුරේ නවතා තිබූ බෝට්ටුවට ගොස් එහි ඉන්ධන ටැංකියෙන් පෙට්‍රෝල් ලබාගෙන පණුවන් පිරුණු තුවාලයට දැමුවා. එමගින් තුවාලයේ සිටි බොහෝ පණුවන් පළවා හරින්නට ඇයට හැකියාව ලැබුණා. ඉන්පසු ඇයට තිබූ තෙහෙට්ටුවට එම ස්ථානයේම නිින්ද ගියා. එම කුඩා පැල්පත ප්‍රදේශයේ දවකපන්නන් විවේක ගැනීම සඳහා ඉදි කරන ලද්දක්. පසුදින ජූලියානේ නැවත අවදි වුණේ පැල්පත වෙත පැමිණෙන දරකපන්නන්ගේ ශබ්දය ඇසීමෙන්. ඇයගේ පෙනුම දුටු ඔවුන් පුදුමයට පත් වුණා. එහෙත් ගුවන් අනතුර පිළිබඳව ඔවුන් ඒ වන විටත් අසා තිබුණා. ජූලියානේ විසින් තමන් ලන්සා ගුවන් අනතුරෙන් ජීවිතේ බේරාගත් අයෙකු බව කියා සිටි විට ඔවුන් ඇයට ආහාර ලබා දී ඇයගේ තුවාල සුව කිරීමට උදව් කළා. ජූලියානේ රැයක් එම ස්ථානයේ විවේකගත් අතර ඉන්පසු ඇයව ඔවුන් පැය 7කට ආසන්න කාලයක් බෝට්ටුවෙන් ගඟ දිගේ පහළට ගෙන ගොස් ඇව ගුවන් මගින් රෝහලට ගෙන යා හැකි ස්ථානයකට රැගෙන ගියා. එහිදී ඇයට අවසානයේ තම පියාව මුණ ගැසීමට හැකියාව ලැබුණා. මෙම ගුවන් අනතුරින් ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ සිටි 6 දෙනා සහ මගින් 71 දෙනාම මිය ගියා. මෙම අනතුරින් 15 දෙනෙකු දිවි ගලවාගත් නමුත් ජූලියානේ හැර අනිත් සියලු දෙනා ඔවුන්ගේ තුවාල හේතුවෙන් පසුව මිය ගියා. එලෙස මිය ගිය අතර ජූලියානේගේ මවද ඇතුළත්. ජූලියානේගේ විස්මයජනක ජීවිත බේරීමට හේතු කරුණු කිහිපයක් තියෙනවා. ඇය ආසනපටි දමා ගන්නා ලද ආසනය පහළට වැටෙන විට ඒ කැරකෙමින් වැටී ඇති අතර එම සර්පීලාකාර බැස්ම ඇගේ පහළට අවතීර්ණ වීමේ වේගය මන්දගාමී කරලා තියෙනවා. මෙම මන්දගාමී පහළට වැටීමක් වනාන්තරයේ ගස්වල අතුමගින් වියනක් ලෙස සැදී තිබූ ශාක පෘෂ්ඨය ඒ අතර ප්‍රධාන තැනක් ගෙන තියෙනවා. මේ හේතුවෙන් මාරක අනතුරකින් ජූලියානේට තම ජීවිතය බේරා ගැනීමට වාසනාව ලැබිලා තියෙනවා. ඊට පස්සේ ජූලියානේගේ වනාන්තරයේ ගත කළ ඇගේ ළමා කාලය. ජූලියානේ වනාන්තරයේ ගත කළ ඇගේ ළමා කාලයේ ලබාගත් අත්දැකීම් ඇයට වනාන්තරයේදී සංසුන්ව
අභියෝගවලට මුහුණ දීමටත් ආරක්ෂාවක් සොයා ඉදිරියට ගමන් කිරීමේදී වඩා බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කිරීමටත් උපකාරී වෙලා තියෙනවා. සිදු වූ ගුවන් අනතුරු සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයකින් හෙළිවෙලා තියෙන්නේ ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට ගුවන් සමාගම විසින් රාජකාරී කටයුතු සම්බන්ධයෙන් දැඩි පීඩනයක් එල්ල කර තියෙනවා කියලා. එමෙන්ම ගුවන් යානයේ ඉතා දුර්වල තත්වයක තිබූ බවද අවසානයේ හෙළිවෙලා තියෙනවා. මෙම අනතුරට ලක් වූ ගුවන් යානය ලන්සා සමාගමේ ඉතිරිව තිබූ ගුවන් යානා කිහිපයෙන් එකක් වූ අතර ක්‍රියාව විරහිත කළ ලන්සා ගුවන් යානාවලින් ගැලවූ අමතර කොටස් බොහෝමයක් භාවිතා කර එය සකස් කරලා තිබ්බා කියලත් පස්සේ හොයාගත්තා. මෙම අනතුරෙන් පස්සේ සමාගමේ මෙහෙයුම් බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරලා තියෙනවා. ඉන්පසුව ලන්සා ගුවන් සමාගම සදහටම වහලා දාලා තියෙනවා. මේ අනතුර නිසා ජූලියානයට වෙලා තිබ්බ තුවාල සියල්ල පසුව සූ වෙලා තියෙනවා. ඇයගේ මෙම දිවිගලවාගත් කතාව මාධ්‍යයේ දැඩි අවධානයට ලක් වූ අතර ඇගේ අත්දැකීම් පිළිබඳ සම්පූර්ණයෙන්ම අසත්‍ය කතා බොහොමයක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ අතර ඇය අනෙකුත් ජීවිත බේරාගත් අය අත්හැර දමා තනිව දිවි බේරාගත් බවට කටකතාවක්ද පැතිර ගියා. පසුව ඇය ජර්මනියට ගොස් කීල් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව අධ්‍යයනය කළා. ඉන් අවුරුදු 13කට පස්සේ ඇගේ පියා අභාවප්‍රාප්ත වූ විට ඇය ඔහුගේ ස්ථානභාර පැන්ගුවානාහි අධ්‍යක්ෂකවරිය සහ එහි පර්යේෂණ ගවේෂණ සංවිධායකවරිය ලෙස කටයුතු කරලා තියෙනවා. අනතුරෙන් වසර ගණනාවකට පස්සේ ජූලියානේ තම අත්දැකීම පිළිබඳව පොතක් ලියලා ඒ සම්බන්ධ නිර්මාණය කරලා තියෙන වාර්තාගත චිත්‍රපටයක කොටසක් ලෙස අනතුර සිද්ධ වූ ස්ථානයට නැවත යාමටත් කටයුතු කරලා තියෙනවා. දැනට ජූලියානේ වෛද්‍යවරියක් ලෙස කටයුතු කරනවා. ඇය තම විවාහ නාමය වන ඩිලර් නාමයෙන් දැන් හැඳින්වෙනවා. ගුවන් අනතුරකින් සහ දින 10ක වනාන්තර පාගමනකින් අද්භූත ලෙස ජීවිතය බේරා ගැනීම ඇගේ ජීවිතයේ එක් කොටසක් පමණක් වන අතර වෛද්‍ය ඩිලර් අදටත් ප්‍රසිද්ධ චරිතයක් වෙනවා. එතනින් පටන්ගත් ඇය ප්‍රසිද්ධ සත්ව වෛද්‍යවරියක් බවට පත් වුණා. ඇය නිතර ගුවන් යානාවල ගමන් කරන අතර තමන්ට මරණාසන්න තත්ත්වයක් ඇති කළ ඒ වනාන්තර පරිසරය ආරක්ෂා කිරීම සඳහා ඇයගේ ජීවිතයෙන් සැලකිය යුතු කොටසක් කැප කරලා තියෙනවා. මෙම සිදුවීමට අදාළව ඇය මෙසේ පවසා ඇත. වනාන්තරයේ මාව අල්ලාගෙන මාව බේරාගත්තා. මම එහි ගොඩ බැස්සේ වනාන්තරයේ වරදක් නිසා නොවේ.